ඔයා ගන්න තීරණ ඇත්තටම ඔයාගේම ඒවද? නැත්තම් කවුරු හරි පිටුපසේ ඉඳන් ඔයාව මෙහෙවනවද? ලෝකේ ඉන්න බලවත්ම මිනිස්සු වගේම ඔයාගේ ළඟම ඉන්න අයත් ඔයාට නොදැනෙන්න ඔයාව පාලනය කරන්න විශේෂ මනෝවිද්‍යාත්මක උපක්‍රම පාවිච්චි කරනවා. මේවට කියන්නේ ඩාර්ක් සයිකොලොජි කියලා. අද මම EDU එම්පයර් තුලින් කතා කරන්නේ සමාජයේ බහුලවම භාවිතා වෙන හැබැයි 99% දෙනා අහුවෙන ඩාර්ක් සයිකොලොජි උපක්‍රම 3ක් හා ඒවායින් බේරෙන්නේ කොහොමද කියලායි. ඔයා අති පොඩි වැරැද්දක් වුණාම නැත්තම් කිසිම හේතුවක් නැතිව සමහර අය දවස් ගණන් ඔයා එක්ක කතා නොකර ඉන්නවා. මේකෙන් කරන්නේ ඔයාගේ මනසේ දැඩි බයක් හා වරදකාරී හැඟීමක් ඇති කරන එකයි. අවසානයේදී ඔයා වැරදි නැතත් ඒ නිශ්ශබ්දතාවය දරා ගන්න බැරුව ඔයා එයාගෙන් සමාව ඉල්ලන්න යනවා. මේකට එක ක්‍රමයයි ඔයාට බේරෙන්න තියෙන්නේ. කවුරු හරි මේ දේ ඔයාට කරනවා නම් එයා පිටුපස්සේ යන්න එපා. සාමාන්‍ය විදිහට ඔයාගේ වැඩේ කරගෙන යන්න. එතකොට එයාගේ උපක්‍රමය අසාර්ථක වෙනවා. දෙවෙනි එක ගොඩක් භයානකයි. මනස අවුල් කිරීම. කෙනෙක් ඔයාට පැහැදිලිවම රිදවලා ඔයා ඒ ගැන ප්‍රශ්න කරද්දී එයා මෙහෙම කියනවා. ඔයාට පිස්සු. මම එහෙම කිව්වේ නෑ. වගේ දේවල් කියනවා. එයා මේකෙන් කරන්නේ ඔයාගේ මතකයයි බුද්ධියයි ගැන ඔයාටම සැකයක් ඇති කරන එක. එහෙනම් ඔයා මේකෙන් බේරෙන්නේ කොහොමද? ඔයාගේ මතකය ගැන විශ්වාසය තියන්න. හැකිනම් එයා කියන දේවල් මැසේජ් සාක්ෂි විදිහට තියාගන්න. තුන්වෙනි එක තමයි අහිමි වීමේ බිය. කෘත්‍රිම හිඟකම මවන එක. ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය නිතරම ඔයාට පෙන්වනවා එයා ගොඩක් කාර්යබහුලයි කියලා. එයාට ඉල්ලුම වැඩි කියලා. ඒ කියන්නේ ඔයා මාව අතහැරියොත් මට වෙන අය ඉන්නවා වගේ හැඟීමක් එයා වචනයෙන් හරි හැසිරීමෙන් හරි ඔයාට පෙන්වනවා. මේකෙන් කරන්නේ ඔයාගේ ආත්ම අභිමානය බිඳවට්ටන එක. ඉතින් මේකෙන් බේරෙන්න ඔයා කිසිම කෙනෙක් වෙනුවෙන් ඔයාගේ ආත්ම ගරුත්වය පාවලා දෙන්න එපා. එයාට යන්න ඕනි නම් යන්න ඉඩ දෙන්න. ඉතින් යාළුවනේ ඩාර්ක් සයිකොලොජි කියන්නේ අන් අයව රවට්ටන්න පාවිච්චි කරන දෙයක් වුවත් අපි මේවා දැනගන්න ඕනි අපේ ආරක්ෂාවට. මේ වගේ උපක්‍රම පාවිච්චි කරන අය ඔයාගේ ජීවිතයේත් ඉන්නවද? එහෙනම් පහලින් කමෙන්ට් කරන්න යන්න.